පාටකුරුල්ලු කතාවට ආදරය කරන ඔයාලව ගොඩක් ආදරෙන් channel එකට පිළිගන්නවා. අපි ඉතින් කතාව ඉදිරියට වෙන සිදුවීමක් ගැන අනුමාන කරලා ඔයාලට අද කියන්නයි යන්නේ. මට හිතෙනවා මේ සිදුවීමත් කතාව වෙන්න පුළුවන් කියලා. ඒ තමයි ඔයාලා දන්නවා දැන් කෙවින් ඉන්නේ නිම්නාවිගේ ගෙදරනේ. ඉතින් අර භාවනාවට ඕන කොහොම හරි කෙවින්ගේ ඇත්ත එලි කරන්න නිසා දැන් භාවනා දන්න නිසාත් කෙවින් ඉන්නේ නිම්නාවිගේ ගෙදර කියලා කොයි වෙලාවකම හරි නිම්නාවිගේ ගෙදරට කඩාගෙන පනීවි මේ ඇත්ත එලි කරන්න කියලා හිතාගෙන. ඉතින් ඔයා හිතන්නේ කෙවින් මේ අවස්ථාවට මොන වගේ විදියකට මුහුණ දෙවිද? ඇත්තටම මේක කෙවින්ට හිතා ගන්න බැරිම අවස්ථාවක කෙවින්ට මග අර ගන්න බැරිම අවස්ථාවක සිද්ධ වුණොත් මට හිතෙනවා කෙවින් ඇත්තම මේ හැමෝගෙම ඉස්සරහා කෙවින්ට කියන්න සිද්ධ වෙයි කියලා. මොකද භාවනා ඇවිල්ලා නිම්නාවිට මේ හැමදේම කියන්න පටන් ගනිද්දි කෙවින් කියනවා ඇත්තටම නිම්නාවිව එයාට රවට්ටන්න ඕනේ නෑ. එයා ඇත්තටම නිම්නාවිට ආදරය කරනවා කියලා. ඉතින් මේ කතාව ඇහුවහම ඇත්තටම නිම්නාවි මේ දේ පිළිගන්නේ. මොකද එයා දන්නවා ඇත්තටම මේ මංජිත කියලා පෙනී හිටින කියන කෙනා ඇත්තටම Tamanට ආදරය කරන බව. හැබැයි එයා දන්නේ නෑ ඇත්තටම මේ ඉන්නේ කෙවින් ඩි ෆොන්සේකා කියලා. ඉතින් ඒක තමයි මෙතන තියෙන අවුල. හැබැයි මේ වෙලාවේදී කෙවින් අනිවාර්යයෙන්ම නිම්නාවිට කියාවේ මං කවදා හරි දවසක ඔයාට මේ ඇත්ත කියනවා. ඇත්තටම මං ඔයාට ආදරය කියලා බොරුවක් කරන්නේ නෑ. එයාව රවට්ටන්න කියලා. ඉතින් නිම්නාවි මේක පිළිගනීවි. ඒ වගේම මට හිතෙනවා භාවනාවට මේ වෙලාවේදීත් එයාට ඕන ප්ලෑන් එක ඒ විදිහටම සිද්ධ කරගන්න බැරි වෙයි කියලා. මම හිතන ඇත්තටම මේ වෙන දෙයින් ඇත්තටම කෙවින් සහ නිම්නාවි තවත් එකට එකතු වෙයි කියලා. මොකද කෙවින් ඩි ෆොන්සේකා කියන කෙනාට ලොකු බිස්නස් ගොඩක් තියෙනවා. ඉතින් මේ හැමදේම අතෑරලා තමයි කෙවින් මේ වගේ තැනකට ඇවිල්ලා නිම්නාවිත් එක්ක ඉන්නේ. ඉතින් නිම්නාවි දන්නවා එයා කෙවින් කරපු කැපකිරීම ගැන. ඉතින් මේක දැනගත්තට පස්සේ නිම්නාවිට පොඩි තරහක් යාවි. ඉතින් මොකද මෙච්චර දවසක් එක ඇත්තක් එයාගෙන් හංගපු නිසා. ඒත් ඇත්තටම නිම්නාවි තව පැත්තකින් ගොඩක් සතුටු වේවි. එයා මෙච්චර පෝසත් කෙනෙක් වෙලත් තමන් වගේ කෙනෙක්ට කැමති වෙලා මේ වගේ ගමනක් ආපු එක ගැන.